දැන් මේ වෙලාවේ ඇමරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලයේ ප්‍රමුඛ මිත්‍ර කණ්ඩායමකට එකතු වෙලා ඉරානයට බරපතල ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්නවා. හේතුව විදිහට ඕන් පැහැදිලි කරනවා ඉරානයේ සතුව අති භයානක න්‍යෂ්ටික අවි පවතිනවා. මේ න්‍යෂ්ටික අවි සහ ඉරාන පාලනය ලෝක සාමයට බරපතල තර්ජනයක් කියන හේතු දැක්වීම සහිතව තමයි මේ යුද්ධය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. මේක ඒ තරම් පැහැදිලි තොරතුරු සහිතව නිශ්චිතව තහවුරු කරපු හේතුවකුත් නෙවෙයි. දැන් මම ප්‍රශ්න කරන්නේ නිශ්චිතව තහවුරු කරන හේතුවකුත් නොපවතින අවස්ථාවක අනතුරු උපකල්පනය කරලත් යුද්ධ කරන්න පුළුවන් කියලා එවැනි යුද්ධයක් පවා සාධාරණීකරණය කරන ලෝක බලවතුන් ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමට විරුද්ධ වුණේ කුමන පදනමකින්ද? අදට ඒ කොටිහිතවාදී ඩයස්පෝරාවට තම තමන්ගේ රටවල් තුල ඒ තරම් හිතුවක්කාරී ලෙස හැසිරෙන්න ඉඩ දෙන්නේ හිතුවක්කාර විදිහට තමන්ගේ රටේ අභ්‍යන්තර දේශපාලන තීන්දුව පවා හසුරවන්න ඉඩ තබන්නේ කුමන සාධාරණ හේතුවක් මතද? මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය කළේ අනතුරු උපකල්පනය කළා නෙවෙයි ව්‍යසනයේ අත්විඳලා. කොටි ත්‍රස්තවාදීන් සිංහල දෙමළ මුස්ලිම් අහිංසක මිනිස්සු දහස් සංඛ්‍යාවක් මරලා දාලා තිබුණේ. පන්සල් පල්ලිවලට පහර දීලා තිබුණේ. බස්වල බෝම්බ තියලා, කෝච්චිවල බෝම්බ තියලා මිනිස්සු මරලා තිබුණේ. මහරෑ ගම්වලට පැනලා නිදි පැදුරේ මිනිස්සු පෙති ගහලා මරපු ත්‍රස්තවාදයකට මහින්ද රාජපක්ෂ විරුද්ධ වුණේ. වරාය ඉඳලා ගුවන්තොටුපළේ ඉඳලා තෙල් පිරිපහදුවේ ඉඳලා මහ බැංකුව ළඟට එනකන් පහර දීලා රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරලා තිබුණු වෙලාවක මහින්ද රාජපක්ෂ යුද්ධ කළේ. අසල්වැසි ඉන්දියාවේ අගමැති කෙනෙක් මරලා, ලංකාවේ ජනාධිපති කෙනෙක් මරලා, තවත් ජනාධිපති තුමියක් මරන්න බෝම්බ ගහපු LTTට විරුද්ධවයි මහින්ද රාජපක්ෂ යුද්ධ කළේ. අහිංසක දෙමළ මිනිස්සුන්ගේ දරුවෝ පැහැරගත්ත LTTට විරුද්ධව මහින්ද රාජපක්ෂ යුද්ධ කළේ. මරාගෙන මැරෙන කණ්ඩායමක් සහිත ත්‍රස්තවාදයක් එක්ක එතුමා යුද්ධ කළේ. ළමා සොල්දාදුවන් සහිත සාහසික ත්‍රස්ත සංවිධානයක් එක්ක මහින්ද රාජපක්ෂ යුද්ධ කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ලෝක බලවතුන් ලොව භයානකම ත්‍රස්ත කණ්ඩායම LTT බව ප්‍රකාශ කර තිබුණු අවස්ථාවක මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා යුද්ධ කළේ. මේ තරම් සාධාරණ හේතු කෝටියක් විතර තියෙද්දි කරපු යුද්ධයක් ඇයි අසාධාරණ වෙන්නේ? එය මෙහෙවපු නායකයෝ යුද අපරාධකරු වෙන්නේ කොහොමද?